අවුරුදු කාලෙට හදාගන්න පුළුවන් තවත් ලේසිම ලේසි රසවත් කැවිලි වර්ගයක් තමයි ඔන්න මම අද හදාගන්න විදිය කියලා දෙන්න යන්නේ. ඒ තමයි මුංගුලි. එහෙමත් නැත්නම් මුං ගෙඩි කියලා තමයි ඔන්න අපි දකුණේ අය නම් හඳුන්වන්නේ. මුං කැරලි මුංගුලි මේ දෙකටම එකම මිශ්‍රණයෙන් හදාගන්නවා වුණත් හදාගන්න පදම වෙනස් වෙනවා. මොකද මුං කැරලියකට වඩා මුංගුලියක ටිකක් හයියට හැපෙන විදියට තමයි අපි හදාගන්නේ. ඉතින් එහෙමනම් අපි බලමු මුංගුලියක හදාගන්න පුළුවන් ලේසිම විදිහ. කලින් මුං කැරලි රෙසිපි එක හදද්දී ඔයාලට මම කිව්ව විදිහට කැවිලි වර්ග දෙකකට ඕන කරන විදිහට තමයි මම පිටි ටික බෙදගත්තේ. හාල් පිටි ග්‍රෑම් 250ක් මම බෙද ගන්නවා මුං කැරලි වලටයි මුංගුලි වලටයි. ඉතින් මෙතනදී ගෙදර කොටාගත්ත රතු කැකුළු හාල් පිටි තමයි මම මේ විදිහට අරගත්තේ. කැවිලි වර්ග ලස්සන පාටට රතු කැකුළු පිටි වලින් හදාගන්න පුළුවන්. පිච්චෙන්න අලු වෙන්න නොදී අඩු ගින්දරේ අපි පිටි ටික බෙද ගන්න ඕන මේ වගේ කලවම් කරන ගමන්. හොඳ සුවඳට බෙදෙද්දී පිටි එක ලිපෙන් අයින් කරගන්න. ඊළඟට අපි මුං ඇට ටික තමයි බෙද ගන්න ඕනේ. ඉතින් මුංගුලියකටයි මුං කැරලියකටයි දෙකටම ඕන කරන මුං ඇට ටික තමයි මම එකපාරෙන් බෙදගත්තේ. මෙතන ග්‍රෑම් 200ක් තමයි මම අරගෙන තියෙන්නේ. ඉතින් මුං ඇට ටිකත් කළු වෙන පිච්චෙන්න නොදී ලස්සන පාටට බෙද ගන්න. බය නැතුව මෙතනදී ඔයා මුං ඇට ටික හොඳට මේ වගේ තද පාටට එන්න බෙද ගන්න. එතකොට තමයි රසයට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි කල් තියාගන්නත් පුළුවන් වෙන්නේ. මුං ඇට ටිකත් ওই විදිහට බෙදගෙන නිවුනට පස්සේ ග්‍රයින්ඩ් කරලා අරගන්න. දැන් අපි බලමු මේකට ඕන කරන පැණි එක හදාගන්නේ කොහොමද කියලා. සීනි ග්‍රෑම් 200ක් අරගන්න. ඒකෙන් හැඳි 3ක් 4ක් වගේ පෑන් එකට දාලා මුලින්ම අපි කැරමල් කරගෙන ඉන්න ඕනේ මෙන්න මේ විදියට. ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන සීනි ටික කැරමල් කරගන්න. ගින්දර වැඩි වුණොත් සීනි ටික කළු වෙලා තිත්ත රස වෙන්න පුළුවන්. ඉතින් ඔයා මෙතනදී හැඳ පාවිච්චි කරන්න එපා. පෑන් එක කරකවන ගමන් සීනි ටික උණු කරගන්න. සීනි ටික හොඳට දිය වෙලා මෙන්න මේ වගේ පෙනඹ බුළු වෙද්දී නටන උණු වතුර මිලිලීටර 125ක් එකතු කරගන්න ඕන. ඊළඟට ඉතුරු සීනි ටිකයි ලුණු චුට්ටකුයි දාලා පැණියක උණු කරගන්න. ඉතින් මෙතනදී නම් සීනි පැණියක ටිකක් අපි වැඩිපුර උණු කරගෙන නූලේ ඇදෙන පදමට තමයි හදා ගන්න ඕන. අන්තිම බිඳුව නූලේ ඇදිලා වැටෙන විදියට. දැන් භාජනයකට බෙදගත් හාල් පිටි ටිකයි කුඩු කරගත් මුං පිටි ටිකයි එකතු කරගන්න. කබලි බෙදගත් එනසල් කරලක් මෙතනදී තලල එකතු කරගන්න. මේකේ රස සුවඳ දෙකම වැඩි කරගන්න පුළුවන්. ඉතින් අපි මේ ටික හොඳට මේ වගේ කලවම් කරගන්න ඕන මුලින්ම. ඊට පුළුවන් මෙතනදී සීනියට වලින් අහුරක් එකතු කරගන්න පැණි එකතු කරන්න කලින්. දැන් ඊළඟට රස්නේ තියෙද්දිම තමයි අපි පැණි ටික එකතු කරගන්න ඕන මේ මිශ්‍රණයට. පැණි ටික ටික එකතු කරන ගමන් මේ වගේ අනා ගන්න ඕනේ. ඉතින් රස්නේ තියෙන නිසා අපිට මෙතනදී අතින් අනන්න ගන්න බෑ. මේක ගොඩක් රස්නේ. මේ විදිහට අපි මේ පිටි මිශ්‍රණය අනා ගන්න ඕන ගොඩාක්ම තෙත ගතියට එන්නේ නැති වෙන්න. මොකද මුං කැරලියක වගේ නෙවෙයි මුංගුලියක ටිකක් හයියට තමයි හැපෙන්න තියෙන්න ඕන. ඉතින් ඒ හින්දා පැණි වැඩි වුණොත් හරියට පදමෙන්නේ නැහැ. ඒ වගේම තමයි මුංගුලියක හරියට රවුමට හදා ගන්න බෑ පැණි වැඩි වුණොත්. මොකද අපි කොහෙන් හරි තියලා තිබ්බම ඔය ගුලියේ හැඩය වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ පදමට තමයි අනා ගන්න ඕන. ඒ වගේම තමයි ගොඩාක් නිවුනොත් එහෙම මේක ගුලි කරගන්න බෑ හරියට. ඉතින් ඒ නිසා ඉක්මනට නිවෙන්නේ නැති වෙන්න අපි මෙන්න මේ විදිහට එක තැනකට එකතු කරලා හොඳට තද කරලා තියා ගන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට අතට අරගෙන ගුලි හදාගන්න. ඉතින් මේ වගේ පොඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ එකම ප්‍රමාණයකින් අරගෙන ඔයාට පුළුවන් ගුලි ටික හදාගන්න. ඉතින් ওই වගේ මං හදාගත්ත මුංගුලි ටික තමයි මේ තියෙන්නේ. ඊළඟට අපි බැටර් එක හදාගමු. මේ ටික බෙද ගන්න. වාජනයකට හාල් පිටි කෝප භාගයක් සහ පාන් පිටි මේස හැඳි 3ක් විතර වගේ මං එකතු කරගන්නවා. ඊළඟට ලුණු චුට්ටක් කහකුඩු තේ හැඳි කාලක් එකතු කරලා හොඳට මේ වගේ අනා ගන්න ඕන. දැන් අපි වතුර ටික ටික එකතු කරන ගමන් අපිට ඕන කරන පදමට බැටර් එක හදාගමු. ඉතින් ගොඩාක්ම දියාරුත් නැති ගණත් නැති බැටර් එකක් තමයි හදාගන්න ඕන මෙන්න මේ වගේ. ඊළඟට බලමු කොහොමද මේ ටික බෙදගන්නේ කියලා. තෙල් දාලා තාච්චිය ලිපෙන් තියලා හොඳට රත් කරගන්න. මෙතනදී ඔයා මේ වගේ බොකුටු තාච්චියක බෙදගන්න. මොකද අපිට ගොඩාක් එකපාර දාලා බෙදගන්න පුළුවන්. ඉතින් මේ බලන්න මුං ගෙඩිය දැන් කලින්ටත් වඩා හොඳ තද ගතියට තියෙනවා නිවුනට පස්සේ. ඉතින් අපි හදාගත්ත බැටර් එකට මේ වගේ දාලා අරගෙන තෙල් එකට දාලා බෙදගන්න පුළුවන්. මේ විදිහට ගෑරුප්පුවක් පාවිච්චි කරන බැටර් කරද්දී එතකොට අපිට වටේ අඬු අඬු හැදෙන්නේ නැතුව මේක ලස්සනට හදාගන්න පුළුවන්. හාල් පිටි කලවම් නොකර පාන් පිටි වලින් විතරක් බැටර් එක හදලා ගත්තම ටිකක් පෙනුමට හදාගන්න පුළුවන් පිපිලෙන හින්දා. නමුත් ඉක්මනට පෙඟෙන්න බලනවා. ඉතින් ඒ නිසා වැඩිපුර හාල් පිටි කලවම් කරලා හදාගත්තම තමයි හොඳ ක්‍රිස්පි ගතියට ගොඩ කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් ওই විදිහට ඔයාට එකපාර ගොඩක් උණක් දාලා බෙද ගන්න පුළුවන් ඉඩ තියෙන වාජනයක. එකක් තෙලට දාලා ටික වෙලාවකින් අනිත් එක දාගත්තම එකට ඇලෙන්නේ නැහැ. ලිපේ ගින්දර සාමාන්‍ය ගානට තියාගෙන හොඳ රන්වන් පාට වෙන විදිහට බෙදගත්තට පස්සේ ලිපෙන් අයින් කරගන්න පුළුවන්. ඊට වඩා මෙතනදී විශේෂ මතක් කිරීමක් කරනවා. අපිට පිරිමැස්මට හදාගන්න ඕන නම් මුං කැරලි එක තමයි හදාගන්න ඕන. මොකද මුංගුලි වලට වඩා වැඩිපුර ප්‍රමාණයක් හදාගන්න පුළුවන් අපිට කෑලි කපල මුං කැරලි හැදුවම.
මොකද මුංගුලි ගුලි කරද්දී වැඩිපුර ප්‍රමාණයක් ඕන වෙන හින්දා හදාගන්න පුළුවන් ප්‍රමාණය ගොඩාක් අඩුයි. එකම ප්‍රමාණයට පිටි අරන් හැදුවම මුං කැරලි මම 30ක් හැදුවා. මුංගුලි ඒ ප්‍රමාණයෙන් අරගෙන මං හැදුවේ 13ක් වගේ. ඉතින් ඔන්න ඔය විදිහට හරිම ලේසියෙන් ඔයාට මුංගුලි හදාගන්න පුළුවන්. එක එක පළාත්වල අය විවිධ ක්‍රමවලට හැදුවත් ඉතින් දකුණේ අපි හදන සරලම විදිය තමයි මේක. මමත් මීට කලින් වෙනස් විදියට හදන මුංගුලි රෙසිපීස් කරලා තියෙනවා මීට කලින්. පහළ ලින්ක් දාලා තියෙනවා. ඔයාලට එතනින් බලන්න පුළුවන් ඒවත්. මේ බලන්න මම ඔයාලට කඩලා පෙන්නන්නම් මේක ඇතුළ. මේක මුං කැරලට වඩා ටිකක් තදට තමයි තියෙන්නේ. අපි මේක හදද්දි සීනියට අහුරක් වගේ එකතු කරගත්තා. ඉතින් පැණි ගතිය අඩු නිසා සීනියට දිය වෙන්නේ. ඒකත් හැපෙද්දි මාරම රසක් තමයි තියෙන්නේ. ඉතින් එහෙමනම් ඔන්න මේ අවුරුද්දට ඔයාගේ ගෙදර අයට කන්න මේ රස කැවිලා හදලා දෙන්න. හරිම ලේසි වුණ වරදින්නේ ඔයාට මේ විදියට හදාගත්තම. රෙසිපි එක ගැන ඔයාට තියෙන ඕනම ගැටලුවක් මට පහලින් කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් මම ඔයාලට රිප්ලයි කරනවා. රෙසිපි එකට ලයික් එකක් කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම් තවත් දවසක අලුත්ම රෙසිපි එකක් අරගෙන එතකන් වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.